කවදා හරි රැට නිදා ගන්න යද්දී අද වෙච්ච දේවල් ගැන නැවත නැවත හිතලා තියෙනවද? අනාගතේ වෙන්න පුළුවන් දේවල් ගැන, තාම සිද්ධ නොවුණු ප්‍රශ්න ගැන වාගේ හිත පැය ගණන් දුවලා තියෙනවද? එහෙනම් වා තනි වෙලා නැහැ. අද ලෝකේ ලක්ෂ ගණනක් මිනිස්සු තමන්ගේ ජීවිතේ ප්‍රශ්නවලට වඩා තමන්ගේ හිත ඇතුලේ හදන ප්‍රශ්න එක්ක සටන් කරනවා. ඕවර් තින්කින් කියන්නේ හිතන එක නෙවෙයි. එකම දේ ගැන නැවත නැවත කිසිදු විසඳුමක් නැතුව අතරමං වෙලා හිතන එකයි. මේ වීඩියෝවෙන් වාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඕවර් තින්කින් නවත්තන ක්‍රම පහක් ගැන කතා කරනවා. ආයුබෝවන්, මම මහේෂ් අර්මගේ. ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ලංකන්නෙට් YouTube channel එකට. ජීවිතයේ අභියෝග ජයගෙන ඔබේ මානසික ශක්තිය වර්ධනය කරගෙන සාර්ථකත්වයට කරා යාමට අවශ්‍ය වටිනා අදහස්, ජීවන පාඩම් සහ ප්‍රායෝගික උපදෙස් ඔබ වෙත ගෙන එන්නේ අපි. එහෙනම් අද ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කරන මේ වීඩියෝ ආරම්භ කරමු. පළවෙනි ක්‍රමය, හැමදේම කන්ට්‍රෝල් කරන්න බෑ. ඕවර්තින්ක් කරන මිනිසුන්ගේ ලොකුම වැරද්ද තමයි හැමදේම තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියෙන්න ඕන කියලා හිතන එක. අනිත් අය මොනව හිතයිද? හෙට මොනව වෙයිද? මම ෆේල් වුණොත්? මේ වගේ ප්‍රශ්න වලට උත්තර නැහැ. ජීවිතයේ සමහර දේවල් වාගේ කන්ට්‍රෝල් එකෙන් පිටත තියෙනවා. ඒ දේවල් ගැන පැය ගණන් හිතුවත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. අද ඉඳන් වාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් වලට විතරක් අවධානය දෙන්න. ඉතිරිය අතහරින්න. දෙවැනි ක්‍රමය, හිතන එක නවත්තලා ඇක්ෂන් එකක් ගන්න. බොහෝ වෙලාවට ඕවර්තින්කින් ඇති වෙන්නේ ඇක්ෂන් එකක් නැති තැන. උදාහරණයක් විදියට බිස්නස් එකක් පටන් ගන්න හිතනවා. නමුත් පටන් ගන්නේ නැහැ. ඒ වෙනුවට අසාර්ථක වුණොත්, මිනිස්සු hina වුණොත්, සල්ලි නැති වුණොත් කියලා හිතනවා. ඇක්ෂන් එකක් ගත්තම බය ටිකින් ටික අඩු වෙනවා. ඒ නිසා පළවෙනි පියවර ගන්න. කුඩා පියවරක් වුණත් කමක් නැහැ. මතක තියාගන්න. Action destroys anxiety. තුන්වෙනි ක්‍රමය, worst case scenario එක පිළිගන්න. ඕවර්තින්කින් කරන්නේ නරකම දේ වෙයි කියලා හිතන නිසා. ඒ ප්‍රශ්නයක් තියෙනවා. බොහෝ වෙලාවට අපි හිතන නරකම දේ කවදාවත් වෙන්නේ නැහැ. ඒත් වෙලා කියලා හිතමු. ඊට පස්සේ වා ජීවත් වෙනවා, නැවත නැගිටිනවා, නැවත උත්සාහ කරනවා. අපි හිතනවාට වඩා අපි ශක්තිමත්. ඒ නිසා නරකම දේ ගැන බය වෙනවා වෙනුවට ඒක આવොත් මුහුණ දෙන හැටි ගැන හිතන්න. හතරවෙනි ක්‍රමය, ඔයාගේ හිත කඩදාසියකට දාන්න. හිත ඇතුලේ තියෙන ප්‍රශ්න අපිට ලොකුවට පේන්නේ ඒක හිත ඇතුලේම තියෙන නිසා. කඩදාසියක් කරගන්න, වාට වද දෙන දේවල් ලියන්න. ඊට පස්සේ ඒවත් දෙකට බෙදන්න. මට විසඳන්න පුළුවන් දේවල් සහ මට විසඳන්න බැරි දේවල්. මේ සරල ක්‍රමයේ වාගේ මනසට පුදුම නිදහසක් දෙනවා. පස්වෙනි ක්‍රමය, වර්තමානයේ ජීවත් වෙන්න. ඕවර්තින්කින් ජීවත් වෙන්නේ අතීතයේ හෝ අනාගතයේ. නමුත් ජීවිතයේ තියෙන්නේ වර්තමාන, ඒ කියන්නේ මේ මොහොතේ. දැන් ඔයා උස්ම ගන්නවා, දැන් ඔයා ජීවත් වෙනවා, දැන් ඔයාට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා තාම සිද්ධ නොවුණු දේවල් ගැන හිතා අද දවස් නැති කරගන්න එපා. අද කරන්න තියෙන දේ අදම කරන්න. අද ජීවත් වෙන්න. මතක තියාගන්න. ඕවර්තින්කින් කියන්නේ ප්‍රශ්නේ නෙවෙයි. ප්‍රශ්නය ගැන නැවත නැවත හිතන එකයි. වාගේ ජීවිතේ වෙනස් වෙන්නේ හිතන නිසා නෙවෙයි, ක්‍රියා කරන නිසා. අද ඉඳන් පරිපූර්ණ මොහොතක් එනකන් බලන් ඉන්න එපා. පළවෙනි පියවර ගන්න. පුංචි ඇක්ෂන් එකක් ගන්න. සමහර විට ඔයා බලාගෙන ඉන්න ජීවිතේ ඒ ඇක්ෂන් එක අනිත් පැත්තේ තියෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ, ඕවර්තින්කින් කියන්නේ කෙනෙක්ට එන ලොකුම අභියෝගය. ඒත් මතක තියාගන්න, ඔබ ඔබේ සිතුවිලි නෙවෙයි, ඔබේ සිතුවිලි නිරීක්ෂණය කරන කෙනා. අද දවසේ මේ පහින් එකක් හරි වාගේ ජීවිතයට එකතු කරගන්න. මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගත්ත දේ පහතින් කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම තවත් සාර්ථකත්වයට යන පාරක් දැනගන්න ලංකන්නෙට් අපේ channel එක දැන්ම subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.